Hello guys, guten Tag. Welcome back to my YouTube channel Easy German with Sinhala. ඉතින් ඔන්න මම අද numbers lesson එකේ part 3 අරගෙන ආවා. අනිවාර්යයෙන්ම කලින් lessons බලලා ඉන්න කියලා මම මතක් කරනවා. මොකද අද කරන්නේ numbers lesson එකේ part 3 නිසා. ඉතින් ඒක නිසා මම කලින් videos වල එකේ ඉඳන් 10 වෙනකම් උගන්වලා තිනවා. ඊට පස්සේ video එකේ 10 ඉඳන් 20 වෙනකම් මම උගන්වලා තිනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒ ටික බලලම මේ lesson එකත් බලමු කියලා මම ඔයාලට මතක් කරනවා. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම comment එකක් දාන්න, like එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි, එහෙනම් අපි lesson එක පටන් ගමු. හරි. අපි දැන් බලමු. දැන් අපේ 20 වෙනිකම්ම ඔයාලා දන්නවනේ. ඉතින් ඒක හින්දා අද බලමු අපි 20, 21, 22 කොහොමද ඉස්සරහට ගණන් කරන්නේ කියලා. ඒ වගේම 20, 30, 40, 50, 60 ඒවා ටිකත් අපි දැන් ඉගෙන ගමු. එතකොට මම අද 20 ඉඳන් 100 වෙනකම් ගන්නනවා. අපි numbers පාඩමේ part 2 එකෙන් මම 10 ඉඳන් 20 වෙනකම් ඉගෙනනවා. ඉතින් අද 20 ඉඳන් 100 වෙනකම් කොහොමද අපි ජර්මන් වලින් ගණන් කරන්නේ කියලා බලමු. මම ආයෙත් ඔයාලට මතක් කරන්න 20 ලිව්වා. එතකොට 20 කොහොමද අපි ජර්මන් වලින් කියන්නේ? ඔයාලට මතක ඇති. මම මොකද කලින් lesson එකේ එක කියා දුන්නා. එතකොට 20ට අපි කියන්නේ 20. 20 මේ set z අකුර අපි කියන්නේ it's වගේ. එතකොට 20 නේ. it's set e g තිබුණාට අපි zig නෙමෙයි කියන්නේ sish කියලා. sish. එතකොට 20. 20ට කොහොමද කියන්නේ? 20. 21. ඔන්න හොඳට අහගන්න 21 කොහොමද අපි ජර්මන් වලින් කියන්නේ කියලා. 21. හරිද? ඔයාලට පේනවා ඇති එකට කියන්නේ අපි මොකද්ද? එකට කියන්නේ eins. ඔයාලට පේනවා ඇති. ඒක තමයි අපි ඉස්සෙල්ලාම ලියන්නේ. අපි ජර්මන් වලදී numbers ලියනකොට 21 දෙවෙනි එක තමයි ඉස්සෙල්ලාම පටන් ගන්නෙ. 22 නම් අපි දෙවෙනි එක. 23 නම් තුන්වෙනි එක ඉස්සරහට ගන්නෙ. ඒතර ඉස්සරහට ගන්නෙ මේ දෙවෙනි එක. දෙවෙනියට තියෙන ඉලක්කම. එතකොට මෙතන 21 නේ. එතකොට අපි එකට කියන්නේ eins කියලා. එතකොට eins එක මෙතෙන්ට අපි ගත්තා. ඊට පස්සේ eins ඉස්සෙල්ලාම ලියනවා. ඊට පස්සේ und මේ d අකුර මෙතන තිබුණාට අපි ප්‍රොනවුන්ස් කරද්දි කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ? t ශබ්දයට und 20. එතකොට 20 නේ 20 ගණන්නේ. එතකොට 20ට කියන්නේ 20. එතකොට 21 නම් 20 20 ලියනවා අපි ඊට පස්සේ. එතකොට අනිවාර්යයෙන්ම අපි ජර්මන් ලැන්ග්වේජ් එකේ ඉගෙන ගන්නකොට අනිවාර්යයෙන්ම මේ und කියන එක හැම එකටම එනවා. ඉතින් ඒකින්ද ඒක මතක තියාගන්න und කියන්නේ අර and කියන එක. සහ දැන් මෙතන 1 සහ 2 නේ 1 සහ 2 21. එතකොට අපි eins එක ලිව්වා. ඊට පස්සේ und අනිවාර්යයෙන්ම අපි ලියනවා. ඊට පස්සේ 20 හින්දා 20 කියලා ලිව්වා. හරිද? එතකොට 21. හැබැයි 21 ලියනකොට අපි මේ s අකුර ලියන්නේ නැහැ. එකට කියන්නේ eins. හැබැයි 21 ලියනකොට මේ s අකුර නැතුව තමයි ලියන්නේ. ඔයගොල්ලන්ට මෙතන පේන්නේ නැති මෙතන s අකුරක් නැහැ කියලා. එතකොට අපි මේක ඔක්කොම එක දිගට ලියන්න ඕනේ. 21. 21. කොහොමද 21ට කියන්නේ? 21. හරි. එතකොට 22 කොහොමද අපි ජර්මන් වලින් කියන්නේ? ඔන්න මම කලින් වගේම මේකෙදිත් ලිව්වා ධන ලකුණ මෙහෙම වලට මේ තේරෙන්න මම මෙහෙම ලිව්වේ. මම ඉස්සෙල්ලත් කිව්වා 21 ලියනකොට ඉස්සෙල්ලාම ලියන්නේ අපි 1. ඒ කියන්නේ පිටිපස්ස එක තමයි ඉස්සරහට ලියන්නේ. කියන්නේ අනිත් පැත්තට කියන්නේ. හරිද? ඒතර 22 නේ. එතකොට 2ට කියන්නේ මොකද්ද? ජර්මන් වලින්. 2. කොහොමද? 2. එතකොට ඒක ලියනවා අපි ඉස්සෙල්ලාම. 2 plus und අනිවාර්යෙන් මේ und කියන එක and කියන එක එන und. ඊට පස්සේ 20 ගණන්නේ 20ට කියන්නේ මොකද්ද? 20. ඒක ලියනවා ඊට පස්සේ. හරිම සරලයි. එතකොට අපි මේ ටික එකට ලියුවහම 2 und 20. 2 und 20. එතන 22ට කොහොමද කියන්නේ? 2 und 20. 23 කොහොමද කියන්නේ? දැන් ඔයාලට පුළුවන්. කොහොමද? හිතන්න බලන්න. කොහොමද 23 ලියන්නේ? ඉස්සෙල්ලාම බලනවා පිටිපස්සේ තියෙන 3. එතකොට 3 අපි ඉස්සරහට ලියනවා. එතකොට 3ට කියන්නේ කොහොමද ජර්මන් වලින්? 3. කොහොමද? 3. ඊට පස්සේ und කියන එක අනිවාර්යයෙන්ම යූස් කරනවා. 3 und. ඊට පස්සේ 23 නේ.
එතකොට 20ට කියන්නේ 20. එතකොට 3 und 20. මේ තියෙන්නේ ඒක. 3 3ට කියන්නේ අපි 3 und 20. 20ට කියන්නේ 20. එතකොට 3 und 20. 3 und 20. Ne? Sich oder sig නෙමෙයි sich. 3 und 20. 23 3 und 20. දැන් එතකොට 24ට කොහොමද කියන්නේ? ඔහොමම ඔයාලා හිතන්න. කොහොමද 24ට ජර්මන් වලින් කියන්නේ? 24 හිතන්න. 4ට කියන්නේ ජර්මන් වලින් කොහොමද? මොකද්ද? හිතන්න. ඊට පස්සේ und. ඊට පස්සේ 20. එකම විදිහට මම එකයි කිව්වේ එකේ ඉඳන් 10 වෙනකම් හොඳටම කටපාඩම් කරොත් අනිවාර්යයෙන්ම මේවා ලියන්න පුළුවන්. 24 කොහොමද? 4 4 4 und 20 20ට කියන්නේ 20. එතකොට 4 und 20 4 und 20 මතකයි නේද දැන්? ලේසියනේ 20ට කියන්නේ 20. එතකොට 21ට 1 und 20. 22ට 2 und 20. 23ට 3 und 20. 24ට 4 und 20. 4 4ට කියන්නේ මොකද්ද? 4 මේ V අකුර V නෙමෙයි f V අකුර අපි ප්‍රොනවුන්ස් කරන්නේ f කියලා ජර්මන් වලින්. එතකොට 4 und 20. 4 und 20. මම කිව්වා නේද? නම්බර්ස් එන්න දිග වෙනවා ලියද්දි කියලා. මේ ඒක තමයි මම. ඉස්සෙල්ලා 1 2 3 හරිම චුට්ටයි. හරිද? එහෙම ඊට පස්සේ මෙහෙම එනකොට චුට්ටු චුට්ටු දිග් වෙනවා. ඒක අපි ඈඩ් කරන්නේ එක දිගටම ලියාගෙන යනවා. හරි නේද? 25 කොහොමද? ඉස්සෙල්ලාම ලියන්නේ 5. 5ට කොහොමද ජර්මන් වලින් කියන්නේ? 5 කොහොමද? 5 plus und plus 20. මොකද 20 එතකොට 5 20. ඉස්සෙල්ලාම 5 ලියනවා ඊට පස්සේ 20 ලියනවා. එතකොට 25. හරිද? ඊට පස්සේ මේ ඒකම එකතු කරලා ලියන්න ඕනේ 5 und 20. 5 und 20. එතකොට දැන් ඔයාලට ලේසි නේද? 26 කරන්න ඔයාලා දන්නවා දැන් 27 28 ඔහොම එක දිගට අපි ලියන්නේ මේ විදිහටම තමයි. හරිද? 5 und 20 26 කොහොමද? 6ට කියන්නේ මොකද්ද? හිතන්න බලන්න. 6ට කොහොමද ජර්මන් වලින් කියන්නේ? 6ට කියන්නේ 6. කොහොමද? sech නෙමෙයි ch කියන්නේ අල් කයන්න. 6 කොහොමද? 6. එතකොට 6 plus und අනිවාර්යයෙන්ම and කියන එක එනවා. und කියන එක. und නෙමෙයි und. ඊට පස්සේ 20 20. එතකොට 6 und 20. 6 und 20 में S A C H S S A C H S 6. ඒක මෙතෙන්ට ලියනවා. ඊට පස්සේ und කෑල්ල ලියනවා. ඊට පස්සේ 20 20 ලියනවා. එතකොට 6 und 20. 6 und 20. කොහොමද එතකොට 27 අපි කියන්නේ? ජර්මන් වලින්. 4ට කියන්නේ මොකද්ද? හිතන්න බලන්න. sieben කොහොමද? sieben ඊට පස්සේ අපි එකතු කරනවා එකට und ඊට පස්සේ අපි එකතු කරනවා 20. අර පිළිවෙල එකක් අපි දැනගත්තාම කොහොමද කරන්නේ කියලා ඊට පස්සේ ඔයාලට හිතන්න පුළුවන් මේ ඊළඟට යන්නේ මෙහෙම ඊළඟට කරන්නේ මෙහෙම කියලා. එහෙම අල්ලගන්න පුළුවන් නේද? ඒක තමයි මම කිව්වා අපි මුල ඉඳන් සරලව ඉගෙන ගමු. එතකොට අර හදිස්සියක් නැතුව කරාම ඔයාලට මේක හරිම සිම්පල්. ඒ කියන්නේ ඕනම ඉලක්කමක් ඔයාලට ජර්මන් වලින් කියන්න පුළුවන්. ඉතින් ඔන්න 27 27 හරි නේද? 27 එහෙම තමයි කියන්නේ. 27 එහෙම නෙමෙයි කියන්නේ. 27 27 27 28 මොකක්ද? කියන්න පුළුවන් නේද දැන්? 8 ඊට පස්සේ und 20 28 පුළුවන් නේ? පස්සේ 8 මේ 8 නෙමෙයි 8 A C H T 8 und 20 මේ දෙක ලියන්න තියෙන්නේ. und එක අනිවාර්යයෙන්ම හැම එකටම 30 ගණන් වල ලියුවත් 40 ගණන් ලියුවත් මේ und එක අනිවාර්යෙන් එනවා. හරිද? මෙතන වෙනස් වෙනවා.
මේ මෙතන වෙනස් වෙන්නේ අර 28 27 එහෙම වුණාම මේක වෙනස් වෙනවා. ඒතර මෙතන 28 8 අපි ලියනවා ඉස්සෙල්ලාම 28 කොහොමද? 28 28 ඔයාලත් මාත් එක්කම කියන්න 28 28 හරි 29 කොහොමද? 29 9ට කියන්නේ 9 und 20 මම එක ලිව්වා බෑ මේ තියෙන්නේ ඒක 29 29 9ට කියනවා 9 N-A-U-N 9 und 20 9 plus und plus 20 ප්ලස් එකට අපි ජර්මන් වලින් කියන්නේ ප්ලස් කියලා හරිද ඒකයි මම ප්ලස් කිව්වේ 9 9 එකතු වෙනවා ඊට පස්සේ and එක අපි එකතු කරනවා ඊට පස්සේ 20 එකතු කරනවා 20 ගණන්නේ ඒක හින්දා තමයි 20 එතකොට 29 කොහොමද 29 දැන් අපි බලමු ආත් මුල ඉඳන්ම කොහොමද 20 21 22 29 වෙනකම් කොහොමද ජර්මන් වලින් කියන්නේ කියලා 20 මේ වලට දැන් මෙතන මේ එකම ටික ලියන්නේ මේ ටික වෙනස් වෙන්නේ නැහැ හැමමයි මේ වෙනස් වෙනකම වෙන පෑනෙන් ලිව්වා හොඳට මතක තියාගන්න එකට කියන්නේ 1 හැබැයි මෙතන s අකුර නැහැ හරිද s අකුර නැතුව තමයි අපි මෙතන ලියන්නේ 1 එතකොට 21 21 21 22 දෙක තමයි අපි ඉස්සෙල්ලාම ලියන්නේ 22 23 23 24 24 කොහොමද 24 25 25 පහට 5 umlaut u f umlaut u n f 5 25 26 26 26 oder 20 21 22 23 24 25 26 දැන් පුළුවන් නේද ඔයාලට? හරි. ඊට පස්සේ 27 කොහොමද? මතකයිද? මතක කරලා බලමු අපි 27 මතකද කියලා. 27 27 27 28 28 28 29 29 කොහොමද 9 9 ඉස්සෙල්ලාම ලියන 29 27 28 29 දැන් ඔයාලා බලන්න මට ඔයාලට මතකද කියලා 20 ඉඳන් 29 වෙනකම් මතකද කියලා හරිද 20 20 21 21 22 23 එහෙම try කරන්න. එතකොට ඔයාලට හරිම simple මේක numbers lesson එක හරිම simple. හරි. අපි දැන් බලමු 30 කොහොමද ලියන්නේ කියලා. හරි. දැන් ඔයාලා දන්නවා 20 21 22 23 කොහොමද ගණන් කරන්නේ කියලා 29 වෙනකම්. මේ තියෙන්නේ 20 20 30ට කොහොමද කියන්නේ? දැන් මම ඔයාලට පේනවා ඇති බෝඩ් එකේ 30 40 50 ඒ ටික. දැන් මේ අපේ 30ට කොහොමද කියන්නේ? 30ට කියන්නේ 30 කොහොමද ලියන්නේ මේ? D R A E S Z E G 30 මේ අකුර මතකයි නේද? මම ඔයාලට ඇල්ෆබෙට් එකේදී මේක කියා දුන්නා. මේකට කියන්නේ S set. හරිද? 30. කොහොමද 30ට අපි කියන්නේ 30. ඒක තමයි පොඩ්ඩක් වෙනසකට තියෙන්නේ. නැත්නම් ඔයාලට පේනවා ඇති මෙතන මේ 20 20. Set E G. Set E G. ඒ කියන්නේ මේ ඔක්කොම එකම වගේ මේ සිෂ් තියෙනවා. මෙතන සිෂ් එකේ S set එක තමයි වෙනස් වෙන්නේ. මෙතන Z අකුර නැහැ. මෙතන තියෙන S set. හරිද? එතකොට 40 කොහොමද අපි කියන්නේ? 4ට කියන්නේ fear. මේ ඒකත් අර වගේම තමයි 4ට කියන්නේ fear. ඒක ඉස්සෙල්ලම එක තමයි අපි ලියන්නේ. 4ට කියන්නේ fear. ඊට පස්සේ අනිවාර්යයෙන්ම සිෂ් කියන එක අපි එකතු කරනවා. fear සිෂ්.
කොහොමද එතකොට 40ට කියන්නේ vierzig. ඊට පස්සේ 50. 50ට කොහොමද කියන්නේ? 5ට මොකද්ද කියන්නේ ජර්මන් වලින්? fünf. fünf. fünf මේ fünf. හරිද? ඊට පස්සේ එකතු කරනවා sich කියන එක. එතකොට 20, 30, 40, 50. දැන් එතකොට ඔයගොල්ලෝ හිතන්න 6ට කොහොමද කියන්නේ 60ට. දැන් ඔයාලට හිතෙනවා ඇති 60ට කොහොමද කියන්නේ? 70, 80, 90 කොහොමද කියන්නේ? හිතා ගන්න පුළුවන් නේද කොහොමද කියන්නේ කියලා? 60 එනවා. හරිද? එතකොට 20 මේ 20 දෙකට කියන්නේ 2 නේ. එතකොට 20 මේ 30 තුනට කියන්නේ 3, 30. 40ට කියන්නේ 4ට කියන්නේ 4, 40. 5ට කියන්නේ 5, 50. එතකොට 50 වෙනවා. තේරෙනවනේ දෙක හැදෙන විදිය. එතකොට මෙතන ප්‍රොනවුන්ස් කරද්දී සිෂ්ම තමයි. හැබැයි මෙතන 30 ලියනකොට SZ එක අකුර තමයි අපි ලියන්නේ. Z අකුර නෙමෙයි. මෙන්න මේ අකුර තමයි අපි 30 දී ලියන්නේ. ඒක තමයි මම මෙතන ඔයගොල්ලන්ට රවුම් කරනම පෙන්නලා තියෙන්නේ. අමතක කරන්න එපා. ලියන විදිය වැරදුනොත් අනිවාර්යයෙන්ම වැරදි. ඒකින්ද ලියන විදිහත් අපි මතක තියාගන්න ඕනේ. ඒකින්ද ලියන විදියයි ප්‍රොනවුන්ස් කරන විදියයි දෙකම එකම සැරේ ඔළුවට දාගන්න ඕනේ. හරිද? එතකොට 20, 30, 40, 50. 20, 30, 40, 50. 60ට කියන්නේ කොහොමද? 60ට කොහොමද කියන්නේ? 60. 6. 6ට කියන්නේ 6 කියලා. හරිද? 6ට කියන්නේ 6 කියලා. 6 එකතු වෙනවා. 6 කියන එක එකතු වෙනවා. හැබැයි 60 දී මෙන්න මේ S අකුර නැහැ. 60 ලියනකොට S අකුර අපි ලියන්නේ නැහැ. 6. මතකයි නේද? 6 6ට කියන්නේ 6. හරිද? දැන් අපි 60 දැන් මෙහෙම ලියනකොට අපි ඉස්සෙල්ලාම මේ 6 නේ ලියන්නේ. 60 ගණන්. එතකොට 6. 6. 6ට කියන්නේ 6. හරිද? හැබැයි 60 ලියනකොට මේ S අකුර අපි අයින් කරනවා. එතකොට අපි ලියන්නේ 6ish. හරිද? ඔයාලට මතක ඇති 16. මම කලින් වීඩියෝ එකේ කියලා දීලා ඇති 16 කොහොමද ලියන්නේ? ඒකත් එහෙමයි. 6ට 6 කිව්වට 16ට මේ වගේම S අකුර අයින් කරලා 6 මතක ඇති. ඒ වගේම 60ටත් අපි 60 ලියනකොටත් මේ S අකුර නැතුව ලියන්නේ 6ish. හරි නේද? එතකොට 6ish. 70 කොහොමද? කොහොමද 70? 7 7ට කියන්නේ කොහොමද ජර්මන් වලින්? sieben. කොහොමද? sieben. එතකොට sieben sich. sich. හරි. අනිවාර්යයෙන්ම sich එක එනවා. මේ බිඳුව දැන් 60 70 එහෙම තිබ්බම sich කියලා අපි ලියනවා. sieben sich. හැබැයි ඔයාලා දැන් හිතනවා 6 එකේ S අකුර නැතුව ලියනවා නම් 70ත් අනිවාර්යයෙන්ම එහෙම වෙනවා. අනිවාර්යයෙන්ම වෙනස් වුණත් වෙනස් වෙන්නේ 6 7 කියන එක තමයි 60 70 16 17 අර ඒ වගේ. හරිද? එතන 70ට siebzig. ien අයින් කරනවා. එතකොට siebzig. 17 මතකද? 17 siebzehn මතක ඇති. මගේ පාඩම් බැලුවා නම් අනිවාර්යයෙන්ම මතක ඇති. siebzehn කියලා තමයි 17 අපි ලිව්වේ. එතකොට 70 කොහමද? siebzig. ien අයින් කරනවා. siebzig. 80 කොහොමද? ඒක කිසි වෙනසක් නැහැ. 8ට කියන්නේ 80. 80. 9ට කියන්නේ 90. එතකොට 60, 70, 80, 90. කොහොමද? 60, 70, 80, 90. දැන් ඔයාලට මම හිතනවා හරිම පැහැදිලිව ඔයාලට තේරෙන්න ඇති කියලා. එතකොට 20ට කියන්නේ 20. එතකොට 21 21. ඒ වගේ තමයි ඊට පස්සේ මේක. හරිද? 61 කොහොමද කියන්නේ? හිතන්න බලන්න. 21 21 නම් 61 කොහොමද? 61. 61. අල්ලගත්ත නේද ක්‍රමේ? දැන් 90 වෙනකන් අපි
ඉගෙන ගත්තා. එතකොට 100ට කොහොමද කියන්නේ? 100ත් අනිවාර්යෙන්ම අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ නේද? 100 ජර්මන් වලින් 100ට කියන්නේ 100. එක 100. නැත්නම් අපිට කියන්න පුළුවන් මෙහෙම 100 කියලා ලියන්න පුළුවන්. හරිද? මේක හෝ මේක 100 කියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට නිකන් 1 නැතුව 100 කියලා 100ට කියන්න පුළුවන්. කොහොමද? 100 oder 100. 100. එහෙමත් නැත්නම් 100. 100. දැන් ඔයාලා එකේ ධම්ම 100 වෙනකම්ම දන්නවා. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති අයියෝ 20 ගණන් විතරයි කියා දුන්නේ 29 වෙනකම් විතරයි ඊට පස්සේ 30 40 50 60 එහෙම 100 වෙනකම් කරා විතරයි කියලා නෑ 20 ගණන් දන්නවනම් 21 ඉඳන් 29 වෙනකම් කොහොමද ගණන් කරන්නේ කියලා මේවත් හරිම සිම්පල් 30 දන්නවා ඩ්‍රයිසිෂ් කියලා ඊට පස්සේ අර රටාවම තමයි මේවත් 30 ඒ කියන්නේ අර රටාවම තමයි ඉස්සරහට අරගෙන යන්නේ හරිද එතකොට ඔයාලට බෝඩ් එකේ පේනවා ඇති මම ඉලක්කම් 1 2 3 4 හතරක් මම දාලා තියෙනවා ඔයාලා දැන් වීඩියෝ එක පෝස් කරලා හරි මේක තනියෙන් ලියන්න බලන්න පිළිගන්නද කියලා ඊට පස්සේ අපි බලමු හරිද වැරදිද කියලා හරි එහෙනම් දැන් වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා මේක පොඩ්ඩක් try කරන්න තනියෙන් ලියන්න ඔන්න මම දැන් ලිව්ව බෝඩ් එකේ දැන් ඔබ හෙන්න දිගයි නේද මේක එන්න දිග් වෙනවා මට බෝඩ් එකක් මදි හරි 35 කොහමද දැන් ඔයාලා ලියලා තියෙනවා හරිද කියලා බලමු 35 කොහොමද ලියන්නේ 5 ඔන්න හොඳට අහගෙන ඉන්න 5ට කියන්නේ 5 අපි ලියන්නේ අග ඉඳන් ඉස්සරහට ජර්මන් වලදී අපි ලියන්නේ අග ඉඳන් ඉස්සරහට එතකොට 5 තමයි 35 නේ 5 ලියනවා අපි 5 ඊට පස්සේ අනිවාර්යෙන් und කියන එක එනවා und කියන්නේ und කියන්නේ and කියන එක සහ එතකොට 5 und 30 ගණන්නේ මේක අන්තිමට දැන් මේ අග ඉඳන් ඉස්සරහට එන්නේ එතකොට අපි පහ ලියුවා ඊට පස්සේ දැන් 3 ලියන්න ඕනේ 30 ගණන්නේ එතකොට dry fish ලියනකොට මම කිව්වා et set කියලා z අගුර නෙමෙයි et set අගුර තමයි එන්නේ ඒක හොඳට මතක තියාගන්න ඕනේ හරිද පැටලිලා මේ වගේ ලියයි ඒ වගේ නෙමෙයි මේක et set එක තමයි එන්නේ එතකොට fun dry fish හරිද ඔයාලා ලියලා තියෙනවා ඊට පස්සේ 31 කොහොමද ඉස්සෙල්ලාම දැන් මං කියලා තියෙන්නේ පිටිපස්සේ ඉඳන් තමයි අපි කියන්නේ කියලා හරිද පිටිපස්සේ ඉඳන් තමයි අපි කියන්නේ එතකොට එකට කියන්නේ ein එකට කියන්නේ ein ඊටසේ und කියන එක දානවා 30 ගණන් dry fish ein und dry fish මං කිව්වා ein එකේදී එකට කියන්නේ eins කියලා S අකුරක් එනවා හැබැයි 31 41 51 61 71 හැම එකේදීම ein එකේ S අකුර නැතුව තමයි ලියන්නේ හරිද ein und dry fish අර ඒ වගේ දේවල් මතක තියාගන්න ඕනේ හැබැයි හරිද එකක් මං කිව්වා මෙතන fish එක මතක තියාගන්න ඕන dry fish එකේ විතරයි එතකොට මෙතන එක ein S අකුර නැතුව ein und dry fish 46 කොහොමද 6ට කියන්නේ කොහොමද 6 में sex S-A-C-H-S sex und 4 දැන් ඊට පස්සේ 40 ගණන් මේක 40 ගණන් 46 නේ එතකොට 40 ගණන්ට කියන්නේ කොහොමද 40 කියන්නේ මොකද්ද vier sich නේ vier sich sex und vier sich හරි නේද ඊළඟට 57ට කොහොමද කියන්නේ 7 ඉස්සෙල්ලාම අපි අග එක තමයි ලියන්නේ අග ඉලක්කම එතකොට 7ට කියන්නේ කොහොමද sieben මේ sieben ඊට පස්සේ und දානවා ඊට පස්සේ 50 ගණනවා 50ට කියන්නේ මොකද්ද 50 එතකොට sieben und 50 35 35 31 31 46 46 57 7 und 50 හරි නේද හරිම දිගයි ඒත් හරිම ලේසි අබෝ හෙන දිගයි මේක කොහොමද කියන්නේ මේක කොහොමද ලියන්නේ එහෙම ගොඩාක් අර බරට ගන්න එපා අර මං කිව්ව විදියට හිතලා ලියන්න හරිම සිම්පල් එතකොට හරි නේද දැන් මං හිතනවා ඔයාලා කොහොමද ජර්මන් වලින් නම්බර්ස්
කියන්නේ කියලා දැන් හොඳටම පැහැදිලි ඇති කියලා. මේක හින්දා මම හිතුවා ඔයාලට ඉලක්කම් තව දෙකක් මම දීලා තියෙනවා. මේක හරියටම කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම දාන්න කොහොමද 79 සහ 66 කොහොමද ජර්මන් වලින් කියන්නේ කියලා. ඉතින් මේ දෙකත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. subscribe කරපු නැති අය. දැන් අපි සාල numbers lesson එක අදට මෙතනින් ඉවර කරනවා. ඊළඟ දවසේ 100 1000 ඊට ඉස්සරහට යන ලොකු ඉලක්කම් කොහොමද ගණන් කරන්නේ කියලා කතා කරනවා. ඉතින් මාත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අදට ලෙසන් එක ඉවරයි. bye bye. cheers.